අරගලය පැවති සමයේ 2022 මැයි 9 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිට්ටඹ නගර මධ්‍යයේදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිසකගේ අමානුෂික පහරදීමකින් ඝාතනයට ලක් වුණා. එදින අර්ලියගහ මන්දිරයේ පැවති ජනහමුවකට සහභාගී වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී පහරදුන් පිරිස් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොළුමුගුරු වලින් පහර දී තිබූ අතර එම පහරදීම CCTV කැමරාවලද සටහන්ව තිබුණා. ඝාතනය පිළිබඳ විමර්ශන දියත් කරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක්, තිරෝදරත රේදුරන්, නිට්ටඹුව ප්‍රදේශයේ වෙළඳසල් හිමිකරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්ද අයත් වුණා. එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු කටයුතු වලින් අනතුරුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා. මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරුණා. එම මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා පත් කළ අතර රශ්මි සිංගප්පුලි හා රශන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා එහි සෙසු සමාජිකයින් ලෙස පත් කරනු ලැබුවා. නීතිපතිවරයා අධිචෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වෙනි සහ 31 වෙනි විත්තිකරුවන් නඩු විභාගයේ අතරතුරදී මිය ගොස් තිබුණා. 39 වෙනි සහ 40 වෙනි විත්තිකරුවන් අධිකරණයේ මගහැර පලා ගොස් ඇති අතර ඔවුන් නොමැතිව අනතුරුව නඩුව විභාග කෙරුණා. මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වෙනිදා කැඳ වූ අවස්ථාවේදී නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මඩුල්ල අද දිනට කල් තැබුවා. විශේෂත්වය වන්නේ අද දිනේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු නඩු තීන්දුවක් ලෙසයි. ඒ අනුව විනිසුරු මඩුල්ලේ සුළුතර මතය නියෝජනය කළ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා මෙම සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව පවසමින් සැකකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා. කෙසේ වෙතත් විනිසුරු මඩුල්ලේ බහුතර මතය නියෝජනය කළ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි සහ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල යන මහත්වරුන් සැකකරුවන් 16 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බවට ප්‍රකාශ කළා. එහිදී බහුතර විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා එම තීන්දුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මෙම තීන්දුව මා සහ විනිසුරු රශ්මි සිංගප්පුලි නැවත නැවතත් ලේඛන සාක්ෂි වීඩියෝ පට කෙරෙහි අවධානය යොමු කරමින් දෙදෙනාගේම එකඟත්වයෙන් ලියපු තීන්දුවක්. ප්‍රමුඛ වශයෙන් අපගේ අවධානය යොමුනේ ප්‍රශ්නගත නීති විරෝධී රැස්වීම ආරම්භ වූ අවස්ථාව පිළිබඳව. ඒ පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජීප්‍රතීන් බැස්ස අවස්ථාවේ සිට මෙම නීති විරෝධී රැස්වීම ආරම්භ වුණා කියලා. නමුත් අපගේ ස්ථාවරය එදින රටේ පැවති වාතාවරණය මත එවන විටත් එම ස්ථානයේ නීති විරෝධී රැස්වීමක් ආරම්භ වී තිබුණා. නමුත් මේ නඩුවට පාදක වන පොදු අරමුණු කරගත් නීති විරෝධී රැස්වීම ආරම්භ වුණේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමක් සිදු කළාට පස්සේ. එවිටයි මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා පසුපස ගල් පොළු අරගෙන පිරිසක් එළවන්නේ. මේ නඩුවේ අපහසුම දේ වුණේ සැකකරුවන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම. ඇසින් දුටු සාක්ෂිකරුවන් කවුරුත් සිටියේ නැහැ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට තමයි වෝහාරික මුහුණු විශ්ලේෂණය ඔස්සේ සැකකරුවන්ගේ අනන්‍යතාවය හඳුනාගත්තේ. එය සාක්ෂි ආඥා පනත යටතට වැටෙන සාක්ෂි ලෙස අප පිළිගන්නවා. නමුත් වීඩියෝවල සිටින සියලුම දෙනා සිද්ධියට සම්බන්ධයි කියලා කියන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය විදිහ තමයි සිද්ධියක් වුණාම එය අවසන් වනතුරු එතන රැඳී සිටීම. එබැවින් මේ අපරාධයට මොනවම හරි දායකත්වයක් දැක්වීම මත වර්ධකාර භාවය තීරණය කළා. බහුතර විනිසුරු මතය අනුව නඩුවේ සැකකරුවන් 23 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත එම සැකකරුවන් 23 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරුන් දෙපළ නියෝග කළා.
ඒ අතරට සැකකාර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාද අයත්. පසුව තවත් සැකකරුවන් සිව් දෙනෙක් නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වීමට වරදකරු බවට තීන්දුව කළ විනිසුරුවරුන් දෙපළ එම සැකකරුවන්ට මාස 6ක සිරදඬුවමක් නියම කරමින් එය වසර 5කට අත්හිටුවීමට නියම කළා. එසේම එම සැකකරුවන් සිව් දෙනාටම රුපියල් දසදහස බැගින් දඩමුදල් ගෙවීමටද සිදුවීමෙන් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ බිරිඳට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසද බහුතර විනිසුරු නියෝගයේ සඳහන් වුණා. පසුව මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි සහ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල සෙසු සැකකරුවන් 12 දෙනා ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව එල්ල කර තිබූ මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව ප්‍රකාශ කළා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුව මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විවෘතාධිකරණය ඇමතුවා. ස්වාමීනි, මේ තීරණය සම්බන්ධයෙන් මම ඔබ දෙපළට ස්තුතිවන්ත වෙනවා. මේ නඩුවේදී අපි දැක්කා උසාවියට ඇවිල්ලා 10ට ගණන් කරන්න බැරි මිනිස්සු එම අවස්ථාවේ හැසිරලා තිබුණු ම්ලේච්ඡ විදිහ. නීතිය ආධිපත්‍යය නැති වුණාම මිනිස්සු සත්තු වගේ හැසිරුණේ. ඔවුන් මහමඟයි යුක්තිය දිනා ගැනීමට උත්සාහ කළේ. මේ නඩුවේදී අපි 31 දෙනෙකුට එරෙහිව මිනීමැරීමේ චෝදනාත් 36 දෙනෙකුට එරෙහිව ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරයාගේ වාහනයට අනර්ථයක් කිරීමේ චෝදනාත් නගා තිබුණා. නමුත් ඔබ මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරලා තියෙන්නේ 12 දෙනෙකු පමණයි. ඔබේ සම්පූර්ණ තීන්දුව ලැබුණට පස්සේ මම හිතනවා ඇතැම් විට නීතිපතිවරයා අභියාචනයකට යයි කියලා. අනතුරුව මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් වූ සැකකරුවන්ට මරණ දඬුවම නියම කිරීමට පෙර යමක් කීමට ඇද්දැයි අධිකරණය විමසුවා. එහිදී සැකකරුවන් 12 දෙනාම විත්තිකූඩුවේ සිටමින් තමන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර මේ එහිදී සැකකරුවන් දැක්වූ අදහස් කිහිපයක්. පළමු සැකකරු: ස්වාමීනි, මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 22යි. පොඩි දුවට අවුරුදු 2යි. එයාලට අම්මත් නැහැ. මේ සිදුවීම වුණේ මගේ ගේ ඉදිරිපිට. නමුත් මා මේ කිසිවකට සම්බන්ධ නැහැ. 4 වන සැකකරු: ස්වාමීනි, මම අද ආවේ තාත්තා එක්ක. තාත්තා එළිය බලාගෙන ඉන්නවා. එයාට දැන් ගොඩාක් වයසයි. පවුලේ 6ක් ඉන්නවා. මම තමයි මල්ලිලා නංගිලාගේ ඉගෙනීමට වියදම් කරන්නෙත්. 5 වෙනි සැකකරු: මට දරුවෝ 5ක් ඉන්නවා. මගේ අක්කා නැති වුණාට පස්සේ ඒ දරුවෝ ඉන්නෙත් මං ළඟ. අපි ඔක්කොම දැනටත් කුලියට ඉන්නේ. මේ මරණවලට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මට මරණ දඬුවම දෙනවා නම් මගේ දරුවන්ටත් මරණ දඬුවම දුන්නට කමක් නැහැ. මොකද මම නැතුව එයාලට ජීවත් වෙන්න බෑ. 6 වෙනි සැකකරු: ස්වාමීනි, මට කියන්න තියෙන්නේ මම නිවැරදිකරු කියලා විතරයි. ගෙදර අයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මට එයාලට කියන්න දේවල් තියෙනවා. 7 වන සැකකරු: මම කිසිම දෙයකට සම්බන්ධ නැහැ. මම ගියෙත් එතනට හවස 6ට විතර. මම ඇඳගෙන හිටියේ දම්පාට කමිසයක්. වීඩියෝවල ඒ වගේ කමිසයක් තියෙනවා කියලායි මාව අත්අඩංගුවට ගත්තේ. 14 වන සැකකරු: මගේ තාත්තා මිය ගිහින් මම තමයි අම්මවයි නංගිවයි බලාගන්නේ. මම කඩේට ගියාට පස්සේ අරගලය පටන් ගත්තේ. මම ඒවට සම්බන්ධ නැහැ. මියගේ කෙනා මන්ත්‍රීවරයෙක් කියලා අපි දැනගෙන හිටියෙත් නැහැ. මට අම්මටයි නංගිටයි කතා කරන්න ඕනේ. 19 වෙනි සැකකරු: මම බලන්න විතරයි ගියේ. අතක්වත් තිබ්බේ නැහැ. මට ගෙදර අයට කතා කරන්න ඕනේ. 27 වන සැකකරු: මේ සියලු චෝදනාවලට මම නිවැරදිකරු. මම කාවවත් මැරුවේ නැහැ. මගේ පුංචි පුතාට ළඟදීත් ඔපරේෂන් එකක් කළා. තව කරන්නත් තියෙනවා. මට එයාලව බලන්න ඕනේ. විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට මෙම ප්‍රකාශ කිරීමෙන් පසු විවෘතාධිකරණයේ විදුලි බුබුලු නිවා දමා විදුලි පංකා ක්‍රියා විරහිත කර අධිකරණ ශාලාව නිශ්ශබ්ද කරනු ලැබුවා. පසුව සියලු දෙනා නැගී සිටීමෙන් පසු මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් නියෝගය කියවනු ලැබුවා. යුෂ්මතුන් චෝදනාවලට වරදකරු කර ඇති බැවින් ඊට දිය යුතු දඬුවම මරණීය දණ්ඩනය වන බැවින් යුෂ්මතුන්ට මරණීය දණ්ඩනය නියම කරන අතර යුෂ්මතුන් වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී හා වේලාවකදී යුෂ්මතුන් ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට මෙයින් නියෝග කරමි. අධිකරණ නියෝගය ප්‍රකාශයට පත්වීමත් සමග ඒ වන විටත් අධිකරණයෙන් පිටත සිටි විත්තිකරුවන්ගේ ඥාතීන් හඬා වැළපුණේ මෙසේ.
අනතුරුව මරණ දඬුවම නියම වූ වර්ධකරුවන් 12 දෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගියා. Balik kau yang kita ada. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.